දැන් අපි අරගත්තොත් එහෙම උදාහරණයක් ඇටියට දැන් සෙවණකල සීනි ආයතනයේ උක්ටෝන් 24000 පෞද්ගලික දවස්වල අඹරලා තියෙනවා. ඒතර උක්ටෝන් 24000 අඹරපුවම නිෂ්පාදනය කරන්න ඕනේ සීනි ටෝන් 1920ක්. නමුත් ඒකේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ සීනි ටෝන් 800ක් විතරයි. ඒතකොට ප්‍රොසෙස් එකේ තියෙන ප්‍රමාණෙත් එක්ක අපි ගණන් හදලා බලපුවම සීනි ටෝන් 600ක් විතර පොත්පත්වල ලකුණු කරන්නේ නැතුව කවුරු හරි හොරෙන් විකුණලා තියෙනයි කියන එක ඕන මොඩේට තේරෙන දෙයක්. එතකොට වෙන්නේ මිලියන 54ක් කවුරු හරි හොරකම් කරලා සාක්කුවේ දාගත්තම සීනි බොන හැමෝම මේ රටේ ඉන්න ජනතාව ඒකට ගෙවන්න ඕනේ. එතකොට රජයෙන් බද්ධ රුපියල් 10ක් වැඩි කරාම රජයට පුළුවන් මිලියන 5500ක් එකතු කරගන්න. එකතු කරගෙන ඉවර වෙලා භාණ්ඩාගාරයට අර හොරකම් කරන ඒවා අර පාඩු ලබන ආයතන වලට ගෙවන්න පුළුවන්. නමුත් ඒ ගෙවන්නේ ඔක්කොම මහ ජනතාවගේ සල්ලි, තමුන්නාන්සේලාගේ සල්ලි. එතකොට වෙන්නේ අපේ ගාව වැඩ කරන සේවකයන්ට අපි වැටුපක් දෙනවා නම් රුපියල් 15000ක් ඒ වැටුපෙන් ඒගොල්ලන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද රුපියල් 15000ක වැටුපකින් ඒගොල්ලන්ගේ දවස් ගානේ බඩු ඔක්කොම ගණන් යනකොට එතකොට ඒගොල්ලන්ට ජීවත් වෙන්න බැරි වුණාම එතකොට මේ සේවකයෝ මේ පෞද්ගලික ව්‍යාපාරිකයෝගේ ඒ අයිතිකරුවන් එක්ක හැප්පෙන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම මේ ආර්ථිකයේදී අපි කල්පනා කරන්න ඕනේ මේ ආර්ථිකය කළමනාකරණය කරනකොට රාජ්‍යයක් හැටියට දැන් අපේ රටේ ආදායමෙන් 97% අපි ගත්ත ණය වලට පොලි හැටියට ගෙවනවා. ඒතකොට අපේ රටේ රජයේ අයගේ පඩි ගෙවන්න, ඒ වගේම අපි රට සංවර්ධනය කරන්න, ඒ හැම එකක්ම ගත්ත ණයවල වාරික ගෙවන්න අපි තව ණය ගන්න ඕනේ. ඒතකොට මේ රජය වැටිලා ඉන්න ණය උගුලෙන් අපිට කොහොම මිදෙන්නද කියන එක හිතාගන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. දැන් IMF එකේ මුදල් එපා කිව්වට දැන් ආයි අපිට IMF එක පස්සේ යන්න වෙලා තියෙනවා. මොකද IMF එකෙන් අපිට ඉස්සරහට මුදල් දුන්නේ නැත්තම් ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් අපි අරගත්ත තව ඩොලර් මිලියන 500ක් ගන්න ඕනේ අපේ ණය වාරිකය ගෙවන්න. ඒතකොට ඒක ගෙවන්න බැරි වුණොත් එහෙම අපේ රටේ එකපාරටම කඩාගෙන වැටෙනවා ආර්ථිකය. අද ඉන්දුනීසියාවේ වුණා වගේ රුපියල් 150ක් නෙවෙයි රුපියල් 200ක් විතර වෙන්න පුළුවන් ඩොලර් එක. ඒක නිසා මෙන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට පුළුවන්. ඒක නිසා මම විශේෂයෙන්ම අපේ ව්‍යාපාරිකයන්ට කියනවා තමුන්නාන්සේලාගේ ව්‍යාපාර පවත්වාගෙන යනකොට හොඳ කළමනාකරණයක් එක්ක වැඩි ණය නොවි. මොකද දැන් මේ වෙලාව වෙනකොට බැංකුවල පොලිය එකපාරටම 22 23 කරා රජය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බැංකුවල තියෙන ඔක්කොම මුදල් ටික රජය ගන්නවා. එතකොට අද පෞද්ගලික ආයතන වලට මුදල් නැහැ. එතකොට බැංකුවල තියෙන මුදල් නැහැ. මිනිසුන්ට ඉතුරු කරන්න සල්ලි නැහැ. අද රත්තරන් බඩු ටික ඔක්කොම බැංකුවල. එතකොට වෙන්නේ මුළු ආර්ථිකයම කඩාගෙන වැටෙනවා. ඒක නිසා මම අපේ ව්‍යාපාරිකයන්ට කියනවා මේ කාල සීමාව තුළ මේ ඉදිරි අවුරුදු දෙක තුළ තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න කැඩෙන කඩා වැටෙන ආර්ථිකයකට හොඳ දක්ෂ ව්‍යාපාරිකයන්ට අවස්ථාවල් තියෙනවා කියලා ඉවර වෙලා මම